කොට දවසකින් වගේ නේ. අද නම් ඉතින් මුකුත් පේන්නන නෑ. අපි රාබුවලට වතුර දානවා එතනට මං ඔය යන්නේ. ඔය මල් ලයින් ඇරලා තියෙන්නේ. ඔය නයි ගියා වගේ පාති දාලා තින්න අපේ තාත්තා. ඔයගොල්ලන්ට මතකද මේ හේන මේ අර අපි බීට් ගැලේ ඔය තියෙන රාබු බබාලා. චූටි පැල තව ඉතින්. මල් ලයින් වලින් පාරටත් වතුර එනවා. ඕක ඉතින් අර අතින් ගහන තරම් සාර්ථක නෑ. ඉතින් තැන් තැන් වලට වදිනවා තැන් තැන් වලට වදින්නේ. ඒනොට ලේසි ඉතින්. ඔය මමත් එපිලා ඉන්නේ පාරේ ඉඳලා. මං ආවනේ ගහක් යටට අවුව සැරින්න බෑ. මං ඉතින් සුපර්වයිසර්නේ. ගහක් කිව්වට ඔය කරපිංච ගහක්. එනට ඒක යට ගොඩක් හේවණයි. ලොකු ගහක් නේ. ඔක ඉබේ හැදිච්ච ගහක් කුරුල්ලෝ සත්තු කාලා දාලා ඇටයක් පැලෙන්නේ. අපේ මේ වැටේ ගස්වල මුරුංගා හැදිලා. මේ පාරේ හොඳට පායවපු හින්දා මේ ගොඩක් කරල් හැදිලා මල් පිපුණනේ ගොඩක්. දැන් වහිනකොට නම් මල් දිය වෙලා යනවා. මේ පාර ගොඩක් තිනුයි. නිකන් මේ මුකුන්දර සර්පියෝ ජාතියක් කියන්නේ ඇහැටුල්ල වගේනේ. පැහිලා නෑ තව චූටි. ඒකයි එහෙම පේන්නේ. ඔයගොල්ලෝ ආසයිද මුරුංගා කන්න? බිමත් එක්ක හැදිලා තියෙන්නේ. ඔය දඩබඩ ගාලා සද්දයක් ආවම ඉන්නකො පෙන්නන්න මොකක්ද ඒ කියලා. ඒ ඇහෙන්නේ වී මෝලක්. වී මෝලක් කොට දෙන වී කොටන්නේ. ඔය මෝලට මේ හයි කරලා තියෙනවා මේ පොම්පයක්. අර ඔයගොල්ලෝ දන්නවද අර රොබින් මැෂින් කියලා ඉස්සර ආවේ අර. අන්නේ වතුර මැෂින් එක්ක මේ පොම්පේ ගලවලා තමයි ඔකට සෙට් කරලා තියෙන්නේ. ওই පොම්පේට අපේ තාත්තා කිව්වා අවුරුදු 40ක් විතර ඇති කියලා. ජපාන් බඩු නම් අය කියලා වැඩක් නැහැ නේද ඇත්තට. දැන් ඉතින් ඕක ලිඳක්ද මට්ටවලක්ද කියලා අහන්න එපා. ওই ඉවුර කඩන් වැටිලා ඉවුරේ තියෙන ගස් කඩන් වැටිලා තියෙන්නේ. ඕක දැන් මඩයින් දාන කාලේ හරි. දැන් පායන කාලේ හින්දා මේක හිඳිලා තියෙන්නේ. අපි මේ වීමෝල මේක පාවිච්චි කරන්නේත් හරි අඩුවෙන් මේ මෝටරයක් දාලා තිබි මෝටරේ කැඩලා තාත්තා මොකක් හරි කර හදන්න අරන් ගිහලා ඒකයි මේක. නැත්තම් මේක පාඩුයි මේක ඩීසල් ගණන්නේ. බොංචි කොටුවක් පෙන්නන්නද මං ඔයාලට? බොංචි බබාලා ඉන්නේ. තව ලොකු වෙලා නැහැ. ලස්සනට පොලිමට ඉනි ගහලානේ. මේ හේන අපේ නෙමෙයි අපේ ඉඩමට අල්ලපු ඉඩම. චූටි උඩින් දැල්ලක් ඇවි තියෙන ඕක තමයි ඔය කණුව දිගට යන්නේ. දැන් මං ගෙදර යනවානේ. මං තව වීඩියෝ එකක් අරගෙන ආපහු එන්නම්කෝ. බයි. මේ තියෙන්නේ මං අර බණ්ඩක්ක කැඩුවේ. ඒ හේන දැන් ඒකේ බණ්ඩක් අයින් කරලා මෑ හදලා තියෙන්නේ. ඒවා තාම චූටි.